හොඳයි. අපි හැමෝම වගේ රස්සාවකට යනකොට තමන්ගේ ඔරිජිනල් සර්ටිෆිකේට්ස්, ඒ කියන්නේ මුල් සහතික ආයතනයට දෙන්න වෙන වෙලාවල් තියෙනවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ සේවා යෝජකයෙකුට කොච්චර කාලයක් මේ සහතික නීති අනුකූලව තියාගන්න පුළුවන්ද? ඇත්තටම මේ ගැන ලංකාවේ නීතිය මොකක්ද කියන්නේ? අන්න ඒ ගැන තමයි අපි අද මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. හරි. අපි එහෙනම් කෙලින්ම ප්‍රශ්නෙට බහිමු. සේවා යෝජකයෙකුට, ඒ කියන්නේ එම්ප්ලොයර් කෙනෙක්ට සේවකයෙකුගේ ඔරිජිනල් සර්ටිෆිකේට්ස් නීත්‍යානුකූලව තියාගන්න පුළුවන්ද බැරිද? අතන මේට ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්. උත්තරය තමයි පුළුවන්. හැබැයි ඒකට පැහැදිලි සීමාවන් තියෙනවා. නිකම්ම තියාගන්න බෑ. අපි බලමු මොනවද ඒ සීමාවන් කියලා. මුලින්ම අපි හැමෝම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ සහතික කියන්නේ ඒක තමන්ගේ දීපලක්, තමන්ගේම අයිතියක්. ඉතින් ඒ අයිතිය ආරක්ෂා කරන්නත්, ඒ වගේම සේවා යෝජකයාටත් සාධාරණයක් වෙන්නත් ලංකාවේ නීතිය තුලේ පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා. අපි දැන් හරියටම බලමු ඒ නීතිමය රාමුව මොකක්ද කියලා. හරි. එන අපි මුලින්ම බලමු ඇයි ආයතනයකට කෙනෙක්ගේ ඔරිජිනල් සර්ටිෆිකේට්ස් ඉල්ලන්න පුළුවන්. ඒකට තියෙන නීති අනුකූල හේතුව මොකද්ද? මොකද මේකෙදී නීතිය හරිම පැහැදිලි. ඒකේ තියෙන එකම එක නිශ්චිත හේතුවක් විතරයි. නීතියම සඳහන් වෙන වචන ටික තමයි මේ සහතිකවල සත්‍යතාව පරීක්ෂා කිරීමේ ආරමුණු සඳහා පමණි. බලන්න මේක කොච්චර පැහැදිලිද? ඒ කියන්නේ වෙන කිසිම හේතුවකට මුල් සහතික රඳව ගන්න සේවා යෝජකයට අයිතියක් නැහැ. සරලවම කිව්වොත් මේකේ තියෙන එකම අරමුණ තමයි දීලා තියෙන සහතික ඇත්ත ඒවාද බොරු ඒවාද ඒ වගේ තොරතුරු හරිද කියලා චෙක් කරගන්න එක විතරයි. එහෙම නැතුව ඇපයකට වගේත් එහෙම නැත්නම් සේවකයාව ආයතනයේම තියාගන්න උපක්‍රමයක් විදිහටවත් මේ සහතික තියාගන්න නීතියෙන් කොහෙත්ම ඉඩක් නැහැ. හරි. දැන් අපි එනවා පළවෙනි වැදගත්ම නීතියට. මේක අදාළ වෙන්නේ රස්සාව පටන් ගන්නකොටමයි. අපි මේක මතක තියාගන්න ලේසි වෙන්න මෙහෙම කියමු. මාස 3 නීතිය. මේ ඉලක්කම තමයි මේ නීතිය හදවත. අංක 3. රස්සාවකට සම්බන්ධ වුණාට පස්සේ මුල් සහතික සම්බන්ධයෙන් හැමදේම තීරණය වෙන්නේ අන්නේ මාස 3ක කාල සීමාව ඇතුලේ. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. හරි. ක්‍රියාවලිය වෙන්නේ මෙහෙමයි. කෙනෙක් රස්සාවට ආපු දවසේ Tamande මුල් සහතික දෙනවා වෙරිෆිකේෂන් එකට. ඒ කියන්නේ සත්‍යාපනයට. එදා ඉඳන් සේවා යෝජකයාට මාස 3ක කාලයක් තියෙනවා මේ සහතික ඇත්තද කියලා පරීක්ෂා කරන්න. හැබැයි මෙන්න වැදගත්ම කාරණේ. ඒ මාස 3 ඉවර වුණ ගමන් කිසිම කතාවක් නැහැ. ඒ ඔරිජිනල් සර්ටිෆිකේට්ස් ආපහු ලබා දිය යුතුයමයි. ඉතින් අන්තිමට මතක තියාගන්න ඕන දේ තමයි මේක. සේවකයෙක් රස්සාව පටන් අරන් මාස 3ක් ගියාට පස්සේ කිසිම සේවා යෝජකයෙකුට තවදුරටත් ඒ සේවකයාගේ මුල් සහතික Taman ළඟ තියාගන්න බෑමයි. නීතිය ඒ ගැන හරිම පැහැදිලි. හොඳයි. ඒ කතාව රස්සාව පටන් ගන්නකොට දැන් අපි බලමු රස්සාවෙන් අයින් වෙනකොට මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඉල්ලාස් වුණත් අස්කලත් මොකද වෙන්නේ? මෙතනදී අදාළ වෙන සම්පූර්ණයෙන්ම වෙනස් නීතියක්. ඒකට අපි කියමු දින 30 නීතිය කියලා. දැන් අපි කතා කරන්නේ දෙවෙනි නීතිය ගැන. මෙතනදී මතක තියාගන්න ඕන මැජික් නම්බර් එක තමයි 30. රස්සාව අවසන් වුණාට පස්සේ ආදාළ වෙන හරිම තීරණාත්මක දවස් 30ක් කාලයක් ගැනයි මේ කියන්නේ. මෙතනදී ක්‍රියාවලිය හරිම සරලයි. රස්සාවෙන් අයින් වුණත් නැත්නම් අයින් කළත් කිසිම වෙනසක් නැහැ. ඒ වෙලාවේ සේවා යෝජකයා ළඟ සේවකයාගේ ඔරිජිනල් සර්ටිෆිකේට්ස් තියෙනවා නම් රස්සාවෙන් අයින් වුණු අන්තිම දවසේ ඉඳලා හරියටම දවස් 30ක් ඇතුළත ඒ ඔක්කොම ආපහු දෙන එක එයාලගේ වගකීමක්. සරලම කතාව තමයි රස්සාවෙන් අයින් වුණු දවසේ ඉඳන් දවස් 30ක් යන්න කලින් සේවා යෝජකයා ළඟ තියෙන ඕනම ඔරිජිනල් සර්ටිෆිකේට් එකක් ආපහු සේවකයාට ලබා දීම අනිවාර්යයි. ඒකේ වෙනසක් නැහැ. හරි. දැන් ඔන්න අපි නීති දෙකම ගැන කතා කළා. දැන් මේ දෙකම පැහැදිලි කියලා හිතනවා. එහෙනම් අපි මේ නීති දෙක එක ළඟ තියලා පොඩ්ඩක් සංසන්දනය කරලා බලමු. එතකොට තවත් හොනට මතක හිටියි. බලන්න මේ නීති දෙකේ වෙනස එක බැල්මෙන්ම තේරුම් ගන්න පුළුවන්. රස්සාව පටන් ගන්නකොට අදාළ වෙන්නේ මාස 3 නීතිය. හැබැයි රස්සාවෙන් අයින් යනකොට ඒ කාලය දවස් 30ක් දක්වා කෙටි වෙනවා. ඉතින් මේ අවස්ථා දෙකයි ඒවට අදාළ කාල සීමාවනුයි පටලවා නොගෙන ඉන්න එක තමයි හරිම වැදගත්. ඉතින් මේ මුළු කතාවෙන්ම අපි අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන ප්‍රධානම කරුණු තුනක් තියෙනවා. අංක 1 මුල් සහතික ඉල්ලන්න පුළුවන් වෙරිෆිකේෂන් එකට විතරමයි. අංක 2 රස්සාව පටන් අරන් මාස 3කට පස්සේ ඒවා තියාගන්න බෑ. අංක 3 රස්සාවෙන් අයින් වෙලා දවස් 30ක් ඇතුළත ඒවා ආපහු දෙන්නම ඕන. හොඳයි. එහෙනම් නීතිය දැනගැනීම කියන්නේ පළවෙනි පියවර. හැබැයි නීතිය දැනගෙන ඉඳීම විතරක් මදි නේද?
දැන් මේ දැනුම අතේ තියාගෙන මීළඟට ගන්න ඕන පියවර මොකක්ද? අන්න ඒ ගැන හිතන එක. ඒ ගැන තීරණ ගන්න එක එක් එක්කෙනාට බාර දෙයක්.